hello everyone, good morning. ඉතින් ඔන්න මං අම්මත් එක්ක අපේ කුඹුරේ යන දවස් 2-3ක් එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මේ දවස්වල මම නිකම්ම ගෙදරට වෙලා ඉන්න නිසා මම ඉතින් කුඹුරේ යනවා. ඉතින් ඒ කුඹුරේ යන දවස් වල විශේෂ දේවල්, එතකොට අපේ කුඹුරේ තව ගොඩක් දේවල් ඉතින් මේ වීඩියෝ එකේ තියෙනවා. අපේ අම්මයි මයි කුඹුරේ යනවා. අර තියෙන අපේ කුඹුර. ඉතින් ගෙදර ඉඳන් ටවුන් එකටත් ඇවිල්ලා චුට්ටක් දුර ඉතින් යන්න ඕනි. ඉතින් ඊට පස්සේ කුඹුරට ඇවිල්ලා වෙනම කිට් එකක් දාගෙන වැඩ කරනවා. වැඩි කියන්නේ ඉතින් ඔය උදැල්ලෙන් කරන වැඩ එහෙම වැඩ නෙමෙයි. පොඩි ඉතින් ජොබ් තියෙනවා. අම්මට තියෙනවා මේ දවස් ටිකේ අම්මා වැඩිම කරන්නේ මෑකරල් කඩන ජොබ් එක. හරිද? මම නම් ඉතින් අර ගොඩක් අවසර වෙලාවට කුඹුරේ ගෙයක් තියෙනවානේ. එතෙන්ට වෙලා ඉන්නවා. වාඩියට වෙලා ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ අලුතෙන්ම හදපු මෑකරල් කොටුව. ඊට පස්සේ ඔයාලට ආයෙ වෙනම පෙන්නන්න පරණ මෑකරල් කොටුව. ඉතින් පරණ මෑකරල් කොටුවේ ගොඩක් අපේ ඒ කියන්නේ දැන් මෑකරල් කඩන්න බෑ. ඒක ගොඩක් පරණයි. අවුරුද්ද දවස් ටිකේ එහෙම මෑකරල් විකුණ ගන්න විදියක් නැතුව ඒ කියන්නේ ගහේම මෑකරල් ඉදිලානේ. ඉතින් ඒකින්ද එතකොට ගහ බාල වෙනවා. එතකොට අර ගොඩක් ගන්නත් බැරි වෙනවා. එහෙම තමයි ඉතින්. මේ තියෙන්නේ පරණ මෑකරල් කොටුව. මම රෙකෝඩින් එක කරන දවසේ නම් හරියටම දැන් මම මේ වීඩියෝ එක කළා සතියකට විතර පස්සේ. එතකොට මේ ගස් ටික අයින් කරලා තියෙන්නේ. මොකද ඒවැය දැන් මෑකරල් ගන්න විදිහක් නැහැ. ගස් ගොඩක් පරණයි. මේ තියෙන්නේ අලුතෙන් හැදීගෙන එන ටික. කොච්චර මෑකරල් වැලක් ඉක්මනට වැඩෙනවද කියනවනම් මම මේ වීඩියෝ එක කරන්නේ ගස් සාමාන්‍ය ප්‍රමාණයේ තියෙනකොටනේ. දැන් මම මේ අද රෙකෝඩින් එක කරන දවස් වෙනකොට ඒ ගස්වල මෑකරල් හැදිලා. මේ වීඩියෝ එකේ කරගෙන තමයි ඉතින්. දැන් මේ කුඹුරේ එක පැත්තක මෑකරල් වර්ග දෙකක් තියෙනවා. හරිද? එක පැත්තක තියෙනවා කොළ පාට මෑකරල්. අනිත් පැත්තේ තියෙනවා අර තිත් තියෙන පොළොන් මෑ කියලා කියන මෑකරල් జాතිය. හරිද? ඉතින් ඒ වර්ග දෙකෙන් රෝග අඩු, එතකොට අස්වැන්න ටිකක් වැඩි කාලයක් ගන්න පුළුවන් එක තමයි පොළොන් මෑකරල් කියන එක. ඉතින් ඒකේ හැබැයි ගාන ටිකක් අඩුයි. ලු. හරිද? අනිත් එකේ මෑකරල් ලස්සනයි. ඒක ඉතින් අර දිගට ලස්සන කොළ පාටට තියෙන හින්දා ඒකවල වැඩියෙන් විකින්න සහ ගානත් වැඩි එක. එතකොට දැන් ඔයාලට මොන හරි මෑකරල් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හොඳද? මේ වීඩියෝ එකේ ගොඩාක් ලස්සන ටිකක් පෙවුනට මේ පට්ටව් මෑකරල් කඩනවා කියන එක නම් ලේසිනේ. මාරම අමාරුයි ඔළුව රිදෙනවා. ටිකක් ඇත්තටම එපා වෙනවා. මේ ඒ වුණාට ඉතින් කොහොම හරි කරන්න ඕනේ හින්දා ඉතින් මෑකරල් කඩන්නම වෙනවා. ඒක අමාරුයි. ඒත් ඉතින් කඩන්න වෙනවනේ. මෑකරල් කඩාගෙන යනකොට හරිම ලේසි වැඩක්. අනේ මේ වැඩිම ඉඳලා කඩාගෙන යන්න තියෙන්නේ එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට කඩනකොට තමයි තේරෙන්නේ කොච්චර අමාරුද කියලා. ලස්සන සමනලයකුත් මට වීඩියෝ එකට කැප්චර් කරගන්න පුළුවන් වුණා. මල් පිස්සෙක් හින්දා මං ගියා මල් චුට්ටක් කඩාගන්න. ඒකේ ලස්සන මල් තියෙද්දි මං කැලෑ මල් වලට ආසයිනේ. මේ තියෙන මං කඩාගත්ත චූටි මල් පොකුර. ඊට පස්සේ මට පැවරෙන වගකීමක් තමයි මෙන්න මේක. බත්තල වල මුල් එහෙම අයින් කරන්න ඕනේ. ඒක ඉතින් ටිකක් පුරුදු වෙනකොට ලේසි. මුල් ටිකේදී ඉතින් ඒකත් චුට්ටක් අමාරුයි. ලොකු බත්තල ගෙඩි වෙනම, චූටි බත්තල වෙනම. චූටි බත්තල වලට නමකුත් කියනවා. ඒවට කියන්නේ සූපින් කියලා. හරිද? සූපින්. ඊට පස්සේ මම ඉතින් ඒ වැඩේ පුරුදු වෙලා ඒක ඉතින් කරන්න ලේසි. වෙනම කවර වලට දාන්න දෙන්නේ. පොඩි බත්තලයි ලොකු බත්තලයි. සේව රාජකාරිය අවසන් වෙලා ආයෙ ගෙදර ගිහිල්ලා වෙන දවසක උදේ එනකොට හවසන එන්නේ. එයා තනියෙන් ඉතින්. අනේ පැටියෝ. ඊට පස්සේ උදේම කුඹුරේ ඇවිල්ලා කුඹුරේ හා කෙරවලට ඇවිල්ලා අපිට තියෙන්නේ බත්තල
කරටි හිටවන්න අලුතෙන් හදපු පාත්තිවල. ඉතින් මම යන්නේ බතල පාත්තිවල බතල කරටි හිටවනවා බලන්න. දැන් මේ වීඩියෝ එක බලනකොට ඒ වතුරට මට බහින්න හිතෙනවා දැන්. මාරම කූල් උදේ පාන්දර ඒ වතුර මේ මඩ තමයි. ඉතින් ඒ වුණාට ඉතින් හැමදාම බහින්නේ නෑනේ මං නම් ආසයි. ඊට පස්සේ ආයෙත් වාඩියට යනවා. බතල කරටි එහා කෙරවලෙන් තමයි ගේන්න ඕනේ. ඒව මදි වෙලා වාඩියට යනවා. පොඩ්ඩක් hina වෙන්න චූටි. පස්සේ මං යනවා අපේ ලොකු මල්ලි මොකද්ද කරන්නේ කියලා බලන්න. එයා මේ කරල් පාත්ති දෙපැත්තේ වතුර යන්න කානුවක් කපනවා. ඉතින් එයා නම් වැඩි කුඹුරේ ඉන්නේ නෑ. එයාට පන්ති තියෙන හින්දා කලාතුරකින් දවසක තමයි එන්නේ. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම් මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකක්ද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ලස්සනයිද කැතයිද මොකක්ද අඩුපාඩු එහෙම කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ලයික් එකකුත් දාන්න හොඳයි නම්. ඉතින් ඔයාලා මම මෙච්චර වෙලා අහන් හිටියට බලන් හිටියට ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.